ඔයාලා හැමෝමව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම හුස්මක් දුරින් නවකතාවේ 13 වන කොටස තමයි අරන් ඇවිත් තියෙන්නේ. ඔයා තාමත් 12 වෙනි කොටස වෙනකම් බලපු නැති කෙනෙක් නම් දැන් මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ කොටස් 12ම බලලා ඉන්න. ඒ වගේම ඔයාලගෙන් පුංචි දෙයක් ඉල්ලනවා. ඔයා මාව subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරන් යන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් අපි යමු කතාවට. පසුදා උදෑසන උදා වූයේ පරිසරයට අලුත් නැවුම් බවක් එක් කරමිනි. ලිහිණි වෙනදටත් වඩා කලින් අවදි වී මුහුණුකට සෝදාගෙන තමන්ගේ ගමන සඳහා සූදානම් වූවාය. ගමට යන සතුට මෙන්ම රන්දුණු තමන් සමග පැමිණෙන බව සිහිවන විට ඇගේ සිතට දැනුනේ කියාගත නොහැකි තරම් ආඩම්බරයකි. ඇය තමන් සතු ලස්සනම රෝස පාට දිග ගවුමකින් සැරසුනාය. එය ඇගේ සමය පැහැයට කදිමට ගැලපුණි. කෙස් කළඹ ලිහිල්ව පිටිපසට තමා කාමරයේ තිබූ උසලී කණ්ණාඩි ඉදිරිපිටට වී ඇය තමන්ගේ පෙනුම දෙස බලා සිටියාය. තමන්ගේම සිතුවිලි ලෝකයක අතරමං වී සිටි ඇය රන්දුනුට මේ ගවුම ලස්සනට පෙනේවිදැයි සිතමින් තනිවම සිනාසුනාය. ඇය කණ්ණාඩියෙන් තමන් දෙසම බලාගෙන කොණ්ඩය සකස් කරමින් සිටි බැවින් කාමරයේ දොර සෙමින් ඇරෙන ශබ්දය ඇයට ඇසුනේ නැත. සුවඳ විලවුන් සුවඳ විහිදවමින් ඉතාමත් කඩවසම් ලෙස සූදානම් වී සිටි රන්දුණු සෙමින් කාමරය තුළට පැමිණියේය. රෝස පාට ගවුමෙන් සැරසී සිටින ලිහිණිගේ සුන්දරත්වය දුටු සැනින් ඔහුගේ පියවර නතර විය. ඔහු මොහොතක් වශී වී ඇය දෙස බලා සිටියේය. ලිහිණි තවමත් තමන් පැමිණ බැව නොදන්නා බව වටහාගත් රන්දුණු සෙමින් ඇය පිටුපසට ලං විය. ඇය කිසිවක් සිතන්නටත් පෙර රන්දුණු පිටිපසින් පැමිණ ඇගේ බඩමැදින් තම ශක්තිමත් දෑත් තමා ඇයව එකවරම තදින් බදාගත්තේය. නොසිතූ මොහොතක රන්දුණුගේ උණුසුම් පපුවට තමන්ගේ පිට තෙරපෙද්දී ලිහිණි ගැස්සී ගියාය. ඇය ලැජ්ජාවෙන් මුහුණ රතු කරගනිමින් ඔහුගේ දෑ ගලවා ගැනීමට උත්සාහ කළාය. අනේ රන්දුණු, මං බය වුණ පාරක්. මොකද මේ හොරෙන් ආවේ? අම්මයි. ලිහිණි සෙමින් මිමුණුවාය. එන්න දෙන්න මැනික. අම්මා දන්නවා මං වගේ අනාගත බිරිඳව බදාගෙන ඉන්නේ කියලා. රන්දුණු ඇගේ බෙල්ල අසලට තම මුහුණ ලං කරමින් ආදරයෙන් මුමුණද්දී ලිහිණිගේ ගතම හිරිවැටි ගියේය. අද මගේ කුමාරි හරිම ලස්සනයි. මේ රෝස පාට වලට ගොඩක් ගැලපෙනවා. ඇති දැන් යමු. අම්මා කුස්සියේ බලාගෙන ඇති. ලිහිණි සිනාසෙමින් ඔහුගේ බදා ගැනීමෙන් මිදී සාලයට දිව ගියාය. රන්දුණුද සිනාසෙමින් ඇය පිටුපසින් පැමිණියේය. සාලේ මේසේ මත මව් විසින් උණුසුම් තේ කෝප්ප දෙකක් සහ උදෑසන ආහාරය ලෑස්ති කර තිබුණි. එන්න දරුවනේ, වාඩි වෙලා මුලින්ම මේ තේ ටික බීලා ඉන්න. මව ඔවුන් දෙදෙනා දෙස බලා සෙනෙහසෙන් පැවසුවාය. රන්දුණුත් ලිහිණිත් මේසෙන් වාඩි වෙද්දී මව ලිහිණි අසලින් වාඩි වී ඇගේ අතක් පිරිමැද්දාය. පුතේ, ගෙදර ගියාම අම්මටයි තාත්තටයි මගේ ආදරේ කියන්න. ඒ වගේම මම මේ දුවට ලෑස්ති කරපු පොඩි තෑගි බෝග වගේක් කාර් එකේ පිටිපස්සෙන් තිබ්බා. ඒවා අම්මලාට දෙන්න. රන්දු ලිහිණිට තවම හොඳටම සනීප නැහැ. බලාගෙනයි කාර් එක පදවන්න ඕනේ. මේ ළමයාගේ ගෙදර අයට කිසිම අඩුපාඩුවක් හිත රිදවීමක් වෙන්න තියන්න එපා. අපිට සල්ලි භාග තිබුණට මනුස්සකම හැම දෙයකටම වඩා වටින්නේ. මව ඉතාමත් වගකීමෙන් සහ කරුණාවෙන් යුතුව අවවාද කළාය. හරි අම්මා, මං ලිහිණිව හොඳට බලා ගන්නම්. ගමන පිටත් වීමට මොහොතකට පෙර
ලිහිණි මව අසලට ගොස් ඇගේ දෙපා වැද ආශිර්වාද ලබාගත්තාය. කාරය කොළඹ නගරය පසු කරමින් ඉංගිරිය පාර දිගේ ඉදිරියට ඇදෙන්නට විය. කාරය ඇතුළත වූයේ නිදහස් ආදරණීය වාතාවරණයකි. රන්දුනු එක අතකින් සුක්කානම හසුරුවන අතර අනිත් අතින් ලිහිණිගේ අතක් තදින් අල්ලාගෙන සිටියේය. ඔවුන් ඉංගිරිය නගරය පසු කර තවත් මද දුරක් ඉදිරියට ඇදුනහ. පාර දෙපස ඇති ඝන රබර්වතු සහ තුරුලතාවලින් හමා ආ සිසිල් සුළඟ ගමනට තවත් සුන්දරත්වයක් එක් කළේය. ලිහිණි අපි පොඩ්ඩක් නතර කරලා තේබමුද? මටත් දැන් ටිකක් මහන්සි වගේ. රන්දුනු පාරායිනේ තිබූ කුඩා පිරිසුදු කඩයක් පෙන්නුවේ ඇසීය. අනේ ඕ රන්දුනු මටත් ටිකක් බඩගිනී වගේ. ලිහිණි සිනාසෙමින් පැවසුවාය. රඳුණු කාරය නතර කරේ මැටි ලිපේ උණු උණුවෙන්ම ආප්ප පිසිමින් තිබූ ගැමි පෙනුමක් ඇති කඩයක් අසලයි. දෙදෙනාම කඩයට ඇතුළු වී රන්දුණු ආප්ප කීපයක් සහ ප්ලේන්ටි දෙකක් ඇනවුම් කළේය. මේ වගේ ගැමි පරිසරයක මැටි ලිපේ හදන ආප්පවල තියෙන රහ කොළඹ ලොකු හෝටල්වල කොහෙන්ද රන්දුණු? ලිහිණි ආප්ප කැපැල්ලක් කමින් පැවසුවාය. ඒක ඇත්ත ලිහිණි. ඔයා එක්ක මේ වගේ තැනක ඉඳන් ප්ලේන්ටියක් බොන්න ලැබීමත් මගේ හිතට ලොකු සැනසීමක්. රඳුනු ඇගේ දැස් දෙස බලා ආදරයෙන් පැවසීය. ඔවුන් දෙදෙනා අතර ඇති ඒ ආදර සල්ලාපයන්ගෙන් ඒ සුන්දර මොහොත තවත් හැඩවිය. කෑමෙන් පසු ලිහිණි තම ජංගම දුරකථනය ගෙන ගෙදරට ඇමතුමක් ලබාගත්තාය. හෙලෝ අම්මේ, මම මේ ගෙදර එන්න පිටත් වුණා. රන්දුනුත් මාත් එක්ක එනවා. ලිහිණි පැවසුවාය. එවිටම අම්මාගේ හඬ මදක් වෙනස්ය. අනේ සුදු, ඒ මහත්තයා එනවා? ඒක හරි නැහැනේ. අපේ ගෙවල් දොරවල් තියෙන හැටියට ඒ වගේ ලොකු තැනක මහත්තයෙක්. ලිහිණි දුරකථනය රන්දුනුට දුන්නාය. රන්දුනු ඉතාමත් නිහතමානීව අම්මා සමග කතා කළේය. ඔහුගේ අවංකකම අම්මාගේ සිත උණුවිය. කමක් නැහැ පුතේ, එන්න. පරිස්සමෙන් එන්න. අම්මා සෙනෙහසින් පැවසුවාය. පැය කිහිපයක ගමනින් පසු ඔවුන් බලංගොඩ සීමාවට ඇතුළු වූහ. බලංගොඩාවට පරිසරය සැපවින්ම මනරම්ය. මීදිමෙන් වැසුණු කඳු පන්ති, ඈතට විහිදුණු නිල්වන් තේවතු යායන් සහ සීතල සුළඟ දැකීමෙන් රන්දුනුගේ සිත පිනා ගියේය. ෂා, මෙහි හරිම ලස්සනයිනේ ලිහිණි. මට හිතෙනවා මෙහෙම නතර වෙන්න. රන්දුනු පරිසරයේ රස විඳිමින් පැවසීය. මද වේලාවකින් කාරය ලිහිණිගේ ගමට ඇතුළු විය. ලිහිණි පෙන්වූ පරිදි රන්දුනු පාරායිනේ තිබූ කුඩා ඉඩක තමන්ගේ රතු පාට කාරය ආරක්ෂිතව නතර කරේය. අපි ආවා රන්දුනු. මෙතැන් සිට අපිට පයින් තමයි යන්න වෙන්නේ. ලිහිණි සිනාසෙමින් කාරයෙන් බැස්සාය. රන්දුනු බෑග් සියල්ල මතටගෙන කාරය වසා ඇය සමග ඉදිරියට පිය නැගුවේය. ඇගේ නිවසට යාමට තිබුණේ මනරන් තේවත්තක් මැදින් වැටී තිබුණු පටු අඩිපාරකි. පාර දෙපස දළු නෙලන තේ දළු සුවඳ මුළු පළාත පුරාම පැතිරී තිබුණේ. වටපිටාවේ තිබුණු නිහඬ බවත් කුරුල්ලන්ගේ නාදයත් රන්දුනු තුල ඇති කළේ පුදුමාකාර නිදහසකි. මට අදහගන්න බෑ ලිහිණි, ඔයා මෙච්චර ලස්සන පරිසරයකද ජීවත් වුනේ. මං හිතුවේ නෑ මෙච්චර ලස්සන වටපිටාවක් තියෙයි කියලා. රන්දුනු වටපිට බලමින් වශී වී පැවසීය. තව තියෙනවා රන්දුනු, එන්නකෝ. ලිහිණි පෙරටු කරගෙන ගියාය. තේවත්ත මැදින් මද දුරක් ගිය පසු පහළට විහිදී ගිය ගල් පඩිපෙළවල් හමු විය. එම පඩිපෙළවල් ටික සෙමින් බැසගෙන යද්දී
පහලින් පිහිටි කුඩා මල්වත්තකින් වටවුණු ලිහිණිගේ නිවස දර්ශනය විය. නිවසේ මිදුලේ ලිහිණිගේ මල්ලිත් අම්මාත් ඔවුන් එනතුරු නොයිසිල්ලෙන් බලා සිටිනු දක්නට ලැබුණි. ලිහිණිව දැකපු ගමන් අම්මා සිනාසෙමින් ඉදිරියට පැමිණියාය. ඇය පිටුපසින් පැමිණි රන්දුනුව දුටු අම්මා මදක් පැකිලෙමින් බලා සිටියදී රන්දුනු කිසිම ආඩම්බරයකින් තොරව තමන් අත තිබූ බෑග් බිම තබා අම්මේ යැයි පවසමින් ඇය ඉදිරියේ දන ගහලා බැන්දේය. ලිහිණිටත් ඇගේ මල්ලිටත් ඒ දසුනෙන් ඇස්වලට කඳුළු උනන්නට විය. කොළඹ ලොකු ෆැක්ටරියක අයිතිකාරයෙක් තමන්ගේ දුප්පත් අම්මා ඉදිරියේ දනගසන වඳිනවා ඇතැයි ලිහිණි හීනකින්වත් නොයිසුවාය. අම්ම කලබල වී රන්දුනුගේ උරහිසින් අල්ලා ඔහුව නැගිට්ටවාය. අනේ මහත්තයෝ, මොකද මේ නැගිටින්න? අම්මාගේ කටහඬ වෙවුලන්නට විය. රන්දුනු සිනාසෙමින් නැගිට ලිහිණිගේ කුඩා මල්ලී දෙස බලා ඔහුව තමා ළඟට කරගෙන උරහිස වටා අතක් දමාගත්තේය. සුදු මහත්තයා, කොහොමද? මං රන්දුනු අයියා. රන්දුනු පවසද්දී මල්ලි සිනාසෙමින් හිස සැලුවේය. එන්න ඇතුළට, එන්න මහත්තයෝ වාඩි වෙන්න. අම්මා සාලේ තිබූ පැරණි ලීපුටුවක් පෙන්නමින් පැවසුවාය. රන්දුනු සහ ලිහිණි සාලේ වාඩි වූහ. නිවසේ තිබූ සරල බව දුටු අම්මා මදක් ලැජ්ජාවෙන් මෙන් රන්දුනු දෙස බැලුවාය. අපේ ගෙවල් දොරවල් ගැන ඉතින් ලිහිණි දුව කියන්න ඇතිනි මහත්තයාට. අපි නම් හරිම දුප්පත් මිනිස්සු මහත්තයෝ. මේ වගේ පොඩි ගේකට මහත්තයා වගේ කෙනෙක්. අම්මා වචන ගලපාගත නොහැකිව පවසද්දී රන්දුනු වහා ඇගේ කතාව නැවැත්තිය. අම්මේ, මට ඔය ආයෙමත් ඔය මහත්තයා කියන වචනේ කියන්න එපා. මට පුතේ කියලා කතා කරන්න. මට ඔයාලගේ දුප්පත් පොහොසත්කම් වැඩක් නැහැ. මං ආවේ මගේ ලිහිණිගේ පවුලේ අයව බලන්න. මට දැන් මේක මගේ ගෙදර වගේ. රන්දුනු ඉතාමත් ආදරයෙන් සහ නිහතමානීව පවසද්දී ලිහිණිගේ අම්මාගේ දැස් සතුටු කඳුලින් පිරී ගියේය. තමන්ගේ දුවට ලැබී ඇත්තේ රත්තරන් මිනිසෙකු බව ඇයට වැටහුණි.